රටකින් සුබ හිරු නැගනි නිකැලැල් යුගයක නව මන්තනමින් සිව්දැසකින් ජනගම් වර්තමානයේ අපේ රට මහා බරපතල අභියෝගයකට මුහුණ දෙනවා. ඇමරිකාවේ ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිතුමාගේ ප්‍රතිචාරක බදු ගැසීම තුළ අපේ රටේ අපනයනයන් වලට 44%ක බදු පනවලා ඒ තුලින් අපේ රටේ අපනයනයට මේ ක්‍රියාව තුලින් දැවැන්ත අභියෝගයක් එල්ල වෙනවා. එක අභියෝගයක් නෙවෙයි අභියෝග රසක්. අපේ රටේ සාමාන්‍ය ජනතාවන ඔබ සියලු දෙනා දැනගන්නට ඕන අපේ රටේ අපනයන වලින් 22.8ක් යන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. ඇඟලුම් ශේෂ්ත්‍රයේ පමණක් 40%ක් අපනයන වෙළඳපොළ තියෙන්නේ ඇමරිකා එක්සත් ජනපදයේ. මේ බදු වැඩිවීම තුළ බදු පැනවීම තුළ අපේ අපනයන වලට බරපතල අභියෝගයක් එල්ල වෙනවා. අපේ අපනයන වලට තරංගකාරී මිලකට වෙළඳ පොළට ප්‍රවේශ වන්නට අවස්ථාව අහිමි වෙනවා. එහෙම වෙනකොට අපේ අපනයන වලට ඉල්ලුම අඩු වෙනවා. අපනයන නිෂ්පාදනය පහළ බහිනවා. කර්මාන්ත ශාලාවල නිෂ්පාදනය අඩු වෙනකොට රැකී රක්ෂා හිමි වෙනවා. දුප්පත්කම වැඩි වෙනවා. ආර්ථික වර්ධන වේගයක් පහත වැටෙනවා. ඒ තුලින් අපේ රටේ ජනතාවට බරපතල අසහනයකට පීඩනයකට ලක්වීමක් සිදු වෙනවා. මෙවන් තත්ත්වයක් තුල 2028 විදේශ ණය ගෙවීම ආරම්භ කරන අවුරුද්ද 2028 ණය ගෙවන්නට 2025 26 27 ඉහළ ආර්ථික වර්ධන වේගයක් අපි නඩත්තු කරන්නට ඕන. ආර්ථිකයේ කඩන් වැටුණොත් ඉහළ වර්ධන වේගය අපිට නඩත්තු කරන්නට බැරි වෙනවා. දැන් මේ අභියෝගයට කොහොමද වර්තමාන රජයේ මුහුණ දෙන්නේ? මුහුණ දෙන ආකාරය පිළිබඳව අපිට පැහැදිලි අවබෝධයක් නැහැ. තවම බැරි වුණා මේ අභියෝගයට ලබා දෙන විසඳුම පිළිබඳව පාර්ලිමේන්තුවේ ප්‍රකාශයක් ඉදිරිපත් කරන්න. පාර්ලිමේන්තුවේ පැහැදිලි කිරීමක් කරන්න. රටේ ජනතාවට මෙන්න මේ ප්‍රතිපත්තිය තමයි අපි අනුගමනය කරන්න කියලා පැහැදිලි කරන්නට අපොහොසත් වුණු රජයක් අද මේ රට පාලනය කරන්නේ. මෙවන් තත්ත්වයක් තුල මම ඔබ සියලු දෙනාටම කියන්න කැමතියි. ඉන්දියාවේ ගරු අග්‍රාමාත්‍යතුමා මෝඩි මැතිතුමාව හමු වුණු අවස්ථාවේ අපි ප්‍රකාශ කරා ඉන්දියාවේ වෙළඳපොළ දැනටත් වැඩියෙන් අපේ අපනයන වලට විවෘත කරන්න කියලා. අපි ඒ ඉල්ලීම කරා.
විශේෂයෙන්ම ඇඟලුම් ශේෂ්ත්‍රය ගත්තොත් ඇඟලුම් කොටස් ලක්ෂ 80ක සීමාවක් පමණයි අපිට ඉන්දියාවට දැනට සපයන්න පුළුවන්. අපි කාරුණික ඉල්ලීමක් කරා රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් ආස්කු ප්‍රහාරය කොරෝනා කොවිඩ් වසංගතය රට බංකොලොත් වීම මේ ත්‍රිත්ව ඛේදවාචකයන් වලට ලක් වුණු අපේ රටට සහනයක් හැටියට ඉන්දියාවේ වෙළඳපොළ අපේ අපනයන වලට විවෘත කරන්න කියලා ඉන්දියාවේ වෙළඳපොළ අපේ අපනයන වලට ඇතුල් වෙන්නට ඒ ආකාරයට විවෘත කරන්නයි කියන යෝජනාව වගකිව යුතු විපක්ෂයක් හැටියට අපි ඉදිරිපත් කරයි කියන එක අපි මේ අවස්ථාවේ කියන්න කැමතියි. අද හැමෝටම ඇඟලුම් කර්මාන්ත ශාලා ශේෂ්ත්‍රය ගැන ලොකු අගැයීමක් ඇවිල්ලා තියෙනවා. හැබැයි ඇඟලුම් කම්හල් 200 වැඩසටහන රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ආරම්භ කරනකොට ඒක විවේචනය කරා. එවන් කර්මාන්ත ශාලා වලින් පළක් නැtei කිව්වා. ප්‍රේමදාස මේ හදන්නේ විදේශීය කාන්තාවන්ට ගමේ නගරේ කොල්ලෝ කෙල්ලෝ ලව්වලා එක්තරා ඇඳුම් වර්ගයක් මැසීමයි කියන එක රටේ ප්‍රචලිත කරලා මේ වැඩසටහන් වලට අපහාස කරා. නමුත් මම ඔබට කියන්න කැමති රණසිංහ ප්‍රේමදාස මැතිතුමා ශක්තිය ලබා දුන්නු ඇඟලුම් කර්මාන්ත ශේෂ්ත්‍රයෙන් තමයි අද අපේ රටේ මුළු අපනයන වලින් 40%ක අපනයන ආදායම අපේ රටට ලැබෙන්නේ. ඒක තමයි සත්‍යය. එනිසා මේ මොහොතේ අපි විශ්වාස කරනවා එක්සිත්ව එක්සත්ව එකමුතු භාවයෙන් රට දැවැන්ත අර්බුදයකට මුහුණ දෙන මොහොතක අපේ රටේ ආර්ථිකය කඩා වැටෙන්නට නොදී පක්ෂ දේශපාලනයට වැඩිය පොදු මහත් ජනතාවන ඔබගේ ජන ජීවිතවලට මුල් තැන දීලා ප්‍රමුඛ ස්ථානය ලබා දීලා රට වෙනුවෙන් ජනතාව වෙනුවෙන් කරන්න තියෙන උපරිම යුතුයකම අපි ඉෂ්ට කරන්නට සැදී පැහැදී සිටිනවා.